මේ පහුගිය කාලේ ගල්කිරියාගම පොලිසියට ආවා ගෑණියක් මේ දත් දෙක ඔතාගෙන ලේන්සුවේ දත් දෙක ඔතාගෙන ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ල ලියන ගමන්ම OIC මහත්තයාට කෝල් කරලා කිව්වා. OIC මහත්තයා ගැටලුව දුර දිග යන්න නොදී ගොඩින් බේරන්න ඒක හිරේ යන එක. ඇයි අංගයක් විකලාංග කිරීම හිරේ යන බරපතල අපරාධයක්. නමුත් චූටි පැටවු දෙන්නෙක් ඉන්නවා. මෙවුන් දෙන්නගේ ජීවිතය ගැන හිතලා මේ දෙන්නගේ විවාහය ගැන හිතලා මේක හිරේ ගියපුවාම අවුරුදු ගානකට මෙවුන් ඔක්කොම අතරමං වෙනවා කියන තැන ඉඳලා හරි ඥානාන්විත පින්වත් OIC මහත්තයා මේක ගොඩින් විසඳන්න මටත් එන්න කිව්වා. ගෑනු ගැන කලකිරීම ඇති වෙන්න වෙච්ච හේතුවක් මේ අපේ අම්මත් ගෑණියක්නේ මගේ අක්කන්ඩි මගේ නංගිලා තුන් දෙනා ගෑනුමනේ අපේ අයියන්ඩිලා මල්ලිලා ගෙනල්ලා ඉන්නේ ගෑනුනේ ගමකට සෙනග අපේ පවුලේ ඇයි 10 දෙනෙක් බැන්දහම 20ක් නේ අප්පා හිතලා බලන්නකෝ ඒ 9 දෙනා බැන්ද 18යි ඒ 18 දෙනා පැටව දාලා දැන් ඒ පැටවුන්ගේ පැටව අපේ අම්මා දරුවෝ මුණුපුරෝ දෙමුණුපුරෝ තුමුණුපුරෝ දැන් වයෝවෘදයි හොඳටම මරණාධාර සමිතිය ඕනේ නැහැනේ අපිට ගමක සෙනග ඉන්න උඹලට හෙන්න ගහපු පිට්ටනියවා වඳ බහැපු හෙන්න ගහපු පිටියවා අර මරාපේ උන් හිටියන මොන්න තරම් ලස්සන අයෝමේ පුරුෂයෝ වෙන්න ඇද්දනේ කරුමේක මහත ඉතින් කරන්න දෙයක් නැහැ වල්කොමට කරපුවා විපාක දෙන තැනක් තියෙනවා එතනදි බලපල් දැන් තේරෙන්නේ නැත්තම් ඒකයි සිහිය තියෙන්න ඕන කියන්නේ ඊට පස්සේ OIC මහත්තයයි මායයන් සාමදාන කරන්න හැදුවා ගෑණි අහන්නෙම නැහැ මිනිහව කූඩුවට දාන්න කිව්වා දාන්න කියලා ඇහුවා උඹේ නීත්‍ය අනුකූල මිනිහමද මේ ඔව් ඇත්තටම ඔව් ඌ හරි හොඳ මිනිහෙක් ගෑන්ට කේන්ති නෑ කලබල වෙන්න එපා ඌ හොඳ මිනිහෙක් කියලා කිව්වේ ඌ දත් දෙකයි උඹේ ගලවලා තියෙන්නේ බැරි වෙලාවත් උඹ මගේ ගෑණි වුණා නම් 32ම නෑ මේ වෙනකොට ඒ තරම් කුණු කටක්නේ බොලතොට තියෙන්නේ කිව්වා මේ මමත් ඉඳිද්දී OIC ඉඳිද්දී පොලිසිය ඇතුලේ ගෑණි මායම් වෙන්න ගත්තා කියන්නකෝ ඉන්න තැන නොතැන මේකිට තේරෙන්නේ නැහැ වියරු වෙලා කෝපාවිෂ්ඨ වෙලා ඔය දත් දෙක හැලෙන්න ඉස්සෙල්ලා බලන්න එපා ගින්නි කිකිලි වාගේ එන්න ඇත්ත ඒකත් එක්ක අපි තෝරලා දීපු එක නෙමෙයි එයානේ තෝරගත්තේ දැන් ඔය උඹලා අරන් ඉන්න මිනිස්සු උඹලා තෝරගත්තා මිසක් අපි තෝරලා දුන්නා නෑ උඹලා ගෑනු උඹලානේ තෝරගත්තේ හොඳයි කියලා දැන් කණ්ඩ හැදුවට කරන්න දෙයක් නෑ ගලපගෙන මැරෙනකම් ප්‍රීතියෙන් යන්න උපායශීලී වෙන්න ඕන උපක්‍රමශීලී වෙන්න ඕන ඒකට බුදුහාඳුරු අනුදැන වදාලේ ප්‍රයෝග සම්පත්තිය දුක් නැති කරගන්න උපක්‍රමශීලී වෙන්න අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ප්‍රයෝග සම්පatti පතිබාල්හානි නවිපච්ඡන්ති විපත්ති නැති කරගන්න උපක්‍රමශීලී වුණාම පුළුවන්
ගැටලු නැති තැන නැහැ. අඩුපාඩු නැති තැන නැහැ. නොගැලපෙන තැන නැති තැන නැහැ. ඒවා දැනගෙන දැකගෙන අවබෝධයෙන් ගලපාගෙන නිර්මාණශීලී ගමනක් යන්න වීරිය කරන්න ඕන. එහෙමයි කියලා ඉන්න ගෑණි ගෙදර නිකන් පඹයට තියාගෙන රට පහක ගෑනු පස්සේ ඇවිදින්න. ඉන්න මිනිහා අතකොළුවට තියාගෙන මිනිහා එහා මෙහා වෙනකොටම මාරු කරගන්න. ඒවා ජීවිතද? ඒවා මෙලවදීම මිහිපිටම අපායක්. ලංකාවේ කීයක් පවුල් ගිනි අරන් තියෙනවද? කී දෙනෙක් මැරිලා තියෙනවද? සියදිවි නසාගෙන, මරාගෙන, කපාගෙන, කොටාගෙන. මේ පහුගිය කාලේ අපි හඳුන්නේ OIC මහත්තයෙකුට. ඔය වගේ කොල්ලෙක්ගේ ගේකට රිංගලා. ඒ ගෙදර අයිතිකාර කොල්ලා මෝල් ගහෙන් ගහලා තිබ්බා ඔළුව කුඩු වෙන්න. ඔළුව කුඩු කරලා ඔළුවේ ඉඳලා කකුල් දෙකේ විලිඹුව ගාවට එන කම්ම තලලා මෝල් ගහේ. දෙමළ චිත්‍රපටියක් වගේ හඳුන්නේ. ගහලා තියෙන ගැහිල්ල. ගෑනිටත් ගහලා තිබ්බා. ගේ ඇතුලේ ලේ ගොඩේ දත් වගේක් වැටිලා තියෙනවා දැකලා. OIC මහත්තයාගේ කට පරීක්ෂා කරලා බැලුවම උගේ දත් තියෙනවලු. ඒකෙන් තේරුම් ගත්තලු එහෙනම් ගෑණිගේ දත් මේ කියලා. ගෑණි පැනලා දත් ටික හැලෙනකොටම OIC දැඩි සත්කාරේ ඉඳලා ඉවරලා හොඳ වුණා. හැබැයි දැන් මන්ද මානසිකයි. ආයෙ ඉතින් OIC කනුත් නැහැ, පෞල් ජීවිතත් නැහැ. කර උසට ළමයි. මොකක්වත් ගෞරවනීය රාජකීය උත්තම රජයේ නිලධාරියෙක් නෙමෙයි. බාණ්ඩුකර නිලයේ ගෞරවය, තමන්ගේ මනුස්සකම, විවාහක සැමියෙක්, හොඳ තාත්තා කෙනෙක් මේ සියල්ලම අමතක වෙලා ගියානේ කොහෙදෝ තියෙන කේල් මලක්ින්ද. පෙරේතයි පුතා රාගිකයි. ඒකනේ කිව්වේ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ. දසලක්ෂ ගණන් සතුරු සේනාව මරා දමා මා දිනුවා මා ජයගත්තා කියා හිතනවාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ තමා තුලම උපදින කෙලෙස් මාර සේනාව මරා දැමීමයි. අර සතුරු සේනාව මැරුවට වැඩක් නැහැනේ. දැන් ලෝකේ තියෙන ගැටලු විසඳපු OIC බලන්නකෝ. ඔළුව තලා ගත්තා. අර ගහේ කොල්ලෙක් ලව්. කොහෙදෝ වල් කොමේ රිංගලා. ආයේ පොලිස් නිලධාරියෙක් ඔය පොළොන්නරුව පැත්තෙම පොළොන්නරුව දිස්ත්‍රික්කේ තමයි. ඔය වගේ තැනකට රිංගලා අනියම් බිරිඳයි මූවි දෙන්න රණ්ඩු වෙලා ඇඳේ නිදාගෙන ඉඳිද්දි ගෑනිට කේන්ති ගියා. මේසෙට අත දාලා අත ගන්නකොට මේසෙ උඩ තිබ්බාර කේක් කපන සුදු පිහිය. දකුණු අතට පීයා වුණා, වම් අතට මිනිහගේ වටිනා කෑල්ලක් අහුණා, මුලින්ම කපලා විසික්කා. පොළොන්නරුව ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඇමුන්නුවා හරි කියන. කෑල්ල ඇමුන්නුවාට බලන් පවුල අමුන්නන්නේ කොහමද ආය? ආය පවුල අමුන්නන්න බෑනේ. පවුල ඉවරයි. රාජකාරිය අමුන්නන්නේ කොහමද? සාමය සුරකීමේ නිලධාරියෙක් හැටියට මේ කරලා තියෙන එකට. දැන් නපුංසකයා වාගෙන ඛේදනීය සිද්ධි හාඳුන්නේ යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්ලි නෙමෙයි. මේ දවස මේ හෙළ දීපයේම ඕන තරම් තියෙනවා ජාතක කතා කියන්න. එමට කතන්දර මේ අපේ ඇස් ඉදිරියේ පේන්න තියෙන සුරංගනා කතා, අතීත කතා යට ගිය දවස අපි දැකලත් නැහැ, බරණැස් නුවර ගිහිල්ලත් නැහැ, බ්‍රහ්මදත්ත ඇවිල්ලත් නැහැ.
හැබැයි මේ මිහිපිට පේන්න තියෙන ටික බලාගත්ත අම්මද ගොඩ පිටියෙව්වම ඇති. වෙන මොනවත් ඕනේ බලන්නකො වීදියක් ගානේ කාමර ඇත. මොකාටද නිදිමත? ඔය හැටි කාමර වලට රිංගලා බුදියන්ඩ මොකාටද එච්චර නිදිමත පාරේ යන්නේ? ඕවා මේ අලුත් මුස්ලිම් නගරයක යන්නකො බලන්න කාමර ඇත කියලා තියනවාද කියලා. මුස්ලිම් නගරවල කාමර ඇත නැහැ. මුස්ලිම් නගරවල ළමා නිවාස නැහැ. මුස්ලිම් නගරවල මහලු නිවාස නැහැ. මුස්ලිම් නගරවල අරක්කු බාර් නැහැ. ඒ ඔක්කොම වල්ගති තියෙන්නේ මේ බෞද්ධයෝ කියන පව් ගමනක යන මිත්‍යා දෘෂ්ටික වැඩ කරන කාමේහි වරදවා හැසිරෙන මෝඩ ජනයා ගාව මෙච්චර නිර්මල දර්ශනයක් දේශනා කරලා තියෙද්දී ඒක දකින්න ඇස් නැහැ. නීති පොතක් ඕනේ නැහැ පුතේ පන්සිල් රකින්නවනම්. නීති පොත් ඕනේ නැහැ. සාමය සමගිය සතුට සැනසීම ප්‍රීතිය ඇති සුන්දර මනුලොවක පෝසත් බෝසත් ජාතියක් ගොඩනගන්න පුළුවන්. ඒ සඳහා මම මේ මාතෘකාව තැබුවේ අපේ නායක හඳුරු මට දීපු වෙලාව ඉවරයි. තව සිල්පද දෙකක් බින්දහම මොකද වෙන්නේ කියලා කියන්නත් තියෙනවා. මතු දවසක මුණ ගැහිච්ච වෙලාවක ඒ දෙක කියනකම් මේ තුන රැකපල්ලා. දිනපතා මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණයට ධර්ම ශ්‍රාවකයෝ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.